මෙරට සංවර්ධනයට උරදෙන ගමනේදී ජාතිය ප්‍රමුඛතම බැංකුව වශයෙන් ලංකා බැංකුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිගැනීම කෙරෙහි වැඩි වශයෙන් අවධානය යොමු කරනවා. මෙහිදී සහනදායී පොලි අනුපාතය යටතේ විවිධ ණය යෝජනා ක්‍රම හඳුන්වා දෙමින් ඔවුන් නිරන්තරයෙන්ම දිරිගැන්වීමට කටයුතු කරන බව අප හැමෝම දන්නා කරුණක්. ශ්‍රී ලංකාව වැනි රටක දළදේශීය නිෂ්පාදනයට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගෙන් ලැබෙන දායකත්වය අතිවිශාලයි. මෙවැනි ව්‍යවසායකයන් බිහි කිරීමට ලංකා බැංකුව හඳුන්වා දීපු නවතම ණය යෝජනා ක්‍රමයක් තමයි BOC Youth. BOC Youth කියන්නේ මොකද්ද? BOC Youth කියන්නේ තරුණ ව්‍යවසායකයන් දිරිගැන්වීම, ඔවුන්ගේ ව්‍යාපාර සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමට ලංකා බැංකුව හඳුන්වා දුන් ණය යෝජනා ක්‍රමයක්. නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට, පවත්නා ව්‍යාපාරයේ පුළුල් කිරීම සඳහා තරුණ තරුණියන්ට අවශ්‍ය මූල්‍යමය පහසුකම් ලබා දීම මෙහිදී සිදු වෙනවා. සාම්ප්‍රදායික ණය යෝජනා ක්‍රමයෙන් ඔබට ගිය ණය යෝජනා ක්‍රම තමයි BOC Youth කියන්නේ. මෙහිදී ව්‍යාපාරයේ විවිධ පියවරයන් උපරිම අයුරින් සාර්ථක කර ගැනීම සඳහා ලංකා බැංකුව උදව් උපකාර වගේම සහයෝගය උපරිමයෙන් ලබා දෙනවා. මෙහිදී තරුණ ව්‍යවසායකයන්ගේ ශක්තිය, රැකවරණය ආදී විවිධාකාරී කටයුතු සඳහා ලංකා බැංකුව උපරිම සහයෝගය ලබා දෙනවා. මෙහි එක් පියවරක් වශයෙන් SME Circle ඒකකයේ සමග එක්වර ව්‍යවසායකයන්ගේ දැනුම, කුසලතා, ආකල්ප වර්ධනය කර ගැනීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවෙමින් පවතිනවා. මෙහි එක් පියවරක් වශයෙන් අද අප දෙන මූල්‍ය සාක්ෂරතාවයේ පිළිබඳ කතා බහ කරන්න සූදානම් වෙන්නේ. මෙහිදී අද අප සමග පැමිණ සිටිනවා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ ව්‍යවසාය සංවර්ධන පුහුණු නිලධාරී වශයෙන් කටයුතු කරන ජයශාන්ත කුමාර මහතා. අපි ඔබතුමාව ගෞරවයෙන් පිළිගනු ලබනවා. ජයශාන්ත මහතා, අපගේ කතාවේ මූලාරම්භයක් වශයෙන් මම මෙහෙම ඇහුවොත් රටක සංවර්ධනයට ව්‍යවසායකත්වය කියන්නේ ප්‍රධානම සාධකයක්. එතකොට යම් පුද්ගලයෙකු සාර්ථක ව්‍යවසායක වෙන්න මේ සාක්ෂරතාවය බලපාන්නේ කොයි විදිහටද? ඔව් ඩෑනි. රටක ප්‍රධානම සංවර්ධනයේ ප්‍රධානම ලක්ෂණය තමයි ව්‍යවසායකත්ව සංවර්ධනය. ඉතින් අපි ලෝකයේ ඕනෑම රටක් ගත්තොත් ව්‍යවසායකත්වය 110ට වඩා සංවර්ධනය වෙලා නම් අනිවාර්යයෙන් මේ රට දියුණු වෙලා තියෙනවා. ඉතින් අපි ලංකාව ගත්තොත් මේ වෙන විට ව්‍යවසායකත්වයේ දායකත්වය 2.8 සිට 3% දක්වා වගේ ප්‍රමාණයක තියෙනවා. ඉතින් අපි අපේ රටේ ව්‍යවසායකත්වය ඉදිරියට අරන් ගියොත් අපේ රට සංවර්ධනය වෙනවා. එන්න මම හිතනවා මේ ලංකා බැංකුව මේ දරන වෑයමේ ප්‍රතිඵල අපිට ඉදිරියේදී ලබා ගන්න පුළුවන්. ඉතින් ඇත්තෙන්ම කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ වර්ග කරලා තියෙනවා සේවක සංඛ්‍යාව සහ වාර්ෂික පිරිවැටුව අනුව ව්‍යාපාර වර්ග. ඒතර පළවෙනි එක තමයි සුද්ධ පරිමාණ ව්‍යාපාරය. ඒ වගේම කුඩා ව්‍යාපාරය. ඒ වගේම මධ්‍ය පරිමාණ ව්‍යාපාරය. ඒ වගේම මහා පරිමාණ ව්‍යාපාරය. මෙන්න මේ කියන වර්ග කිරීම අනුව අපේ රටේ තියෙන ව්‍යාපාර තවත් කෝණකින් ගියොත් එහෙම සුවන් රැකියා, ඒ වගේම ව්‍යවසායකත්වය, ව්‍යාපාර, ව්‍යවසායකත්ව ව්‍යාපාර කියලා වර්ග කරලා තියෙනවා. ඉතින් අපිට වැදගත්ම කොටස තමයි මේ ව්‍යවසායකත්වය කියන්නේ. ඉතින් මම පොඩි පැහැදිලි කිරීමක් කරලා ප්‍රවේශ වෙන්නම් මේකට. ඇත්තම සුවන් රැකියා කියලා කියන්නේ ව්‍යවසායකත්වයේ මූල ආරම්භය. හැබැයි ඒක සුවන් රැකියාවේ ඒ විදිහටම හැමදාම කරගෙන යනවා නම් ඒක ව්‍යවසායකත්වයට හැරෙන්නේ නැහැ. හැබැයි මූල බීජය වෙන්නේ සුවන් රැකියාව වෙන්න පුළුවන්. ඉන්න අනතුරුව ව්‍යාපාරයක් කියන එක පැහැදිලි කරොත් ලාභ ලබා ගැනීමේ අරමුණින් මොනවා හරි ඕනම දෙයක් කරනවා නම් ඒකට කියන අපි ව්‍යාපාරයක් කියලා. හැබැයි ව්‍යවසායකත්වය කියන්නේ ඊට වඩා වෙනස් අහසයි පොළොවයි වගේ කාරණාවක් තමයි ව්‍යවසායකත්වය කියන්නේ. ඉතින් අපිට මේ රටේ සංවර්ධනයේ ව්‍යවසායකත්වය අනිවාර්යයෙන්ම බලපාන නිසා මේ සාක්ෂරතාවය කියන එක ව්‍යවසායකයන් තුළ තියෙන්න ඕනේ. ඒ නිසා තව පොඩ්ඩක් එහාට ගියොත් මේ සාක්ෂරතාවය නැති නිසා අවුරුදු 5ක වගේ කාලයක් ගත්තොත් එහෙම ව්‍යාපාර 100ක් ආරම්භ කරා කියලා හිතුවොත් අපි අවුරුදු 5ක කාලය තුළ 85%ම වැහිලා යනවා. ඒ වගේම 10ක් බොහොම අමාරුවෙන් යන්නේ. ඒ කියන්නේ ණය මුදලක් අරගෙන එක්ක තමන් ජොබ් එකක් කරන ගමන් වෙන්න පුළුවන්. ඒ මුදල යොදවලා බොහොම අමාරුවෙන් අරන් යනවා 10%ක්. ඒ වගේම 100%යි සාර්ථක වෙන්නේ මේ අවුරුදු 5 කාලය තුළ. අපිට අන්න ඒ දේ තමයි ඕනේ රට ජයග්‍රහණය කරන්න. හැබැයි ඒ දෙයට යන ගමනේදී ව්‍යවසායකයා සතුව හොඳ මූල්‍ය සාක්ෂරතාවයක් තියෙන්න ඕනේ. අපි දැන් චීනය ගත්තොත්
චීනයේ ඉන්නවා ජනගහනය 1425ක් ඉන්නවා මිලියන. ඒ වගේම දැන් ඉන්දියාවේ ජනගහනය චීනට වඩා වැඩි 1428ක් ඉන්නවා මිලියන. එතකොට මේ ජනගහනයේ වැඩිවීමත් එක්ක වාසිය එන්නේ කාටද කියලා බැලුවොත් එන්නේ අපේ රටේ. මොකද ජනගහනය වැඩි වෙද්දී ඒ රටේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාව වැඩි වෙනවා. එතකොට අන්න අපේ රටට ආසන්න රට ඉන්දියාව නිසා අපිට තව අවුරුදු කීපයක් ඇද්දී ලොකු අවස්ථාවක් වෙනවා වෙළඳපොළ අවස්ථාවක් ව්‍යවසායකයන්ගේ. ඉතින් අන්න ඒ වගේ දේවලුත් තියෙන මේ මොහොතේ අපි අනිවාර්යයෙන්ම මේ සාක්ෂරතාවය කොහොමද සාක්ෂරතාවය වැඩි කරගන්නේ කියන එක කතා කරන්න ඕනේ. ඉතින් මේ සාක්ෂරතාවය කියන එක මොකක්ද කිව්වොත් එහෙම අපි අකුරු ලිවීමට හා කියවීමට ඇති හැකියාව. ඒ කියන්නේ කාට හරි අකුරු කියන්න පුළුවන් නම් ලියන්න පුළුවන් නම් ඒකට කියනවා අපි සාක්ෂරතාවය කියලා. ඒ වගේම වෙන විදිහකට අපි කිව්වොත් එහෙම යම් විෂයන් සම්බන්ධයෙන් දැනුමක් තියෙනවා නම් ඒක කියනවා සාක්ෂරතාවය කියලා. ඒතර මේ ව්‍යවසායකයන්ට ඇත්තටම විවිධ ශාස්ත්‍ර හම් වෙනවා. විවිධ දේවල් ඉගෙන ගන්න වෙනවා. සමහරු උපතින්ම ඒක Tamanට ව්‍යවසායකත්වයන්ගේ තියෙනවා. සමහරු අධ්‍යාපනය තුලින් ව්‍යවසායකත්වය ඇති කරනවා. ඉතින් මේ සාක්ෂරතාවය නැත්තම් යම් යම් විෂයන් සම්බන්ධයෙන් යම් යම් දැනුමක් නැත්තම් ඔවුන් මේ ව්‍යවසායකත්වයේ සාර්ථකව ඉස්සරහට කරගෙන යන්න අමාරු වෙනවා. ඒතර පියවරක් පස්සට එන්න වෙනවා. ඒ නිසා මේ සාක්ෂරතාවය ඇත්තටම හරි වැදගත්. ඉතින් සාක්ෂරතාවයට අපි මෙහෙම එද්දී මේකේ මූලාරම්භය ගැන කතා කරොත් එහෙම අපි යනවා ඈත අතීතයේ භාණ්ඩ හෝමාරු යුගයට. ඉතින් මේ භාණ්ඩ හෝමාරු යුගයෙන් පටන් ගත්තොත් එහෙම භාණ්ඩ හෝමාරු කරන විදිහ පොඩ්ඩක් අපි කතා කරොත් නිෂ්පාදකයෝ හිටියා. එහෙම නැත්නම් ඒ කාලේ මොන හරි දෙයක් වගා කරලා නිෂ්පාදනයක් කරන අය හිටියා. ඉතින් මුලින්ම ගංගා ආශ්‍රිත ඇලදොල ආශ්‍රිත මේ ජනතාව ජීවත් වුණා. ඊට පස්සේ උන්ගේ අවශ්‍යතාවය අනුව මොන හරි දෙයක් දීලා තවත් කෙනෙකුගේ දෙයක් අරගෙන මාරු කරගෙන ඔන්න අවශ්‍යතාව පරිමාණ ගියා. ඉතින් ඒ කාලේ අවශ්‍යතාව විතරයි තිබ්බේ. ඒතර අවශ්‍යතාව කියන්නේ ඇඳුම් පැළඳුම්, ආහාර පාන, නිවාස කියන එකත් ආවේ පස්සේ. ඒතර අවශ්‍යතාව පමණයි තිබ්බේ. නමුත් මේක කාලයක් තිස්සේ සංකීර්ණත්වයට පත් වෙද්දී ඔන්න වුමනා කියන එකත් ආවා. ඒතර වුමනා කියන එක අසීමිතයි, අවශ්‍යතාව සීමිත වෙලා තිබුණේ. ඊට පස්සේ අන්න භාණ්ඩ හෝමාරු යුගයේ ඇති වෙනකොට දැන් භාණ්ඩයට Taman ඕන එක දීලා Taman ඕන එක ගන්නවා. නමුත් ඔන්න ගැටලුවක් වෙනවා Taman එක ගොඩක් ළඟ රැස් කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ Taman අවශ්‍ය දේ අවශ්‍ය ප්‍රමාණයෙන් ගන්න බැරි වෙනවා. අන්නේ මූලාරම්භ ගැටලුත් එක්ක ඔන්න අද වෙද්දී ඇවිල්ලා තියෙනවා කාසිහා නෝට්ටු. ඒ කියන්නේ මුදල් භාවිතයට ඇවිල්ලා තියෙනවා. ඒතර දැන් අපි මුදලක් කියන්නේ මොකක්ද කියලා කතා කරොත් එහෙම භාණ්ඩ හා සේවා සහ ණය ගනුදෙනු කිරීම සඳහා පොදුවේ පිළිගන්නා ඊට පස්සේ අතරමැදි මාධ්‍යයක් ලෙස කටයුතු කරන ඕනම දෙයක් මුදල් කියලා අපි අර්ථ දක්වන්න පුළුවන්. ඒතකොට අද වර්තමානයේ ලංකාවේ භාවිත වෙනවා කාසිහා නෝට්ටු. ඉතින් දැන් මෙන්න මේ මුදල් වලට ඇවිල්ලා අපි නවතිනකොට මේ සාක්ෂරතාවයේ ඔන්න දැන් වෙන පැත්තකට අපි පෙරලා ගන්න උත්සාහ කරන්නේ. ඉතින් දැන් මේ වෙනකොට ව්‍යවසායකත්වයක් ආරම්භ කරන්න මේ බලාපොරොත්තුෙන් ඉන්න මේ තරුණයන් සියලු දෙනාම මේ මුදල් භාවිතය පිළිබඳ ලොකු දැනුමක් සහ තොරතුරු සොයලා මේවා කොහොමද හරියට පරිහරණය කරන්නේ කියලා අනිවාර්යයෙන්ම දැනගත යුතු කාරණාවක්. ඔබතුමායි කතාව එක තැනකින් කියවන මූල්‍ය සාක්ෂරතාවය ගැන. මොකක්ද මේ මූල්‍ය සාක්ෂරතාවය කියන්නේ? ඔව් ඩැනි. දැන් ඇත්තටම අපි මේ මූල්‍ය සාක්ෂරතාවයටදී සාක්ෂරතාවය කියන වචනේ අපි කතා කරා. මූල්‍ය සාක්ෂරතාවය තමයි මේ ව්‍යවසායකයන්ට අනිවාර්යයෙන්ම වැදගත් වෙන්නේ. ඒතර මේ මූල්‍ය සාක්ෂරතාවය කියපුවාම එහිදී අපි වඩාත් ගැඹුරෙන් සලකා බලන්න ඕන කාරණා කීපයක් තියෙනවා. ඊට කලින් මම පොඩි නිර්වචනයක් එක ඉදිරිපත් කරන්නම්. මූල්‍ය සාක්ෂරතාවය යනු කුමක්ද කියලා කිව්වොත් එහෙම බුද්ධිමත්ව මුදල් පරිහරණය කිරීම කියන එක තමයි මේ මූල්‍ය සාක්ෂරතාවය කියලා කියන්නේ. හැබැයි අපි මේක සංකීර්ණ වශයෙන් කතා කරද්දී ආදායම් ඉපැයීම, ඊට පස්සේ ගෙවීම් කිරීම, ඊට පස්සේ ඉතිරි කිරීම, ඒ වගේම ආයෝජනය කිරීම. ඔන්න ඔය කාරණා පිළිබඳ තමන්ගේ දැනුම සහ හැකියාව වර්ධනය කර ගැනීම තමයි මේ මූල්‍ය සාක්ෂරතාවයෙන් කරන්න ඕනේ. ඉතින් ඇත්තටම මේ ව්‍යවසායකයෙක් විදිහට කටයුතු කරගෙන යද්දී මේවා නැත්තම් තමන්ට මේ ව්‍යවසායකත්වයේ ඉදිරියට යන්න බෑ. අපිට අවශ්‍ය වෙන්නේ මේ ව්‍යවසායකයා ව්‍යාපාරික ව්‍යවසායකයෙක් බවට පත් කරන්න. ඉතින් මේ මූල්‍ය සාක්ෂරතාවය ඊටාම වැදගත් කාරණයක් විදිහට අපි දකිනවා. ඉතින් අපි ඒකේ මුලින්ම බලමු ආදායම් ඉපැයීම. එහෙම නැත්නම් මුදල් ඉපැයීම කියන්නේ මොකක්ද කියන එක. එතකොට මේ මුදල් ඉපැයීම කියන එක සාමාන්‍යයෙන් ව්‍යවසායකයෙක්ගේ ප්‍රධාන පරමාර්ථය මුදල් ඉපැයීම තමයි. නමුත් ඊට වඩා තව කාරණා ගොඩක් තියෙනවා. ඉතින් මේ සාක්ෂරතාවයත් එක්ක මුදල් ඉපයා ගැනීමට එන මාර්ග කොහොමද උපයන්නේ කියන එක කල් තියා දැන ගැනීම සඳහා මේ මූල්‍ය සාක්ෂරතාවය ඉතාම වැදගත් වෙනවා. ඉතින් ඒ වගේම වියදම් කිරීම. එතකොට මේ වියදම් කළමනාකරණය කරන්නේ කොහොමද කියන එකත්
ඔහුට ඊට වැදගත් වෙනවා ව්‍යවසායකයෙක් විදිහට ඉදිරිපින්ම පයින්න. ඒ වගේම ඉතිරි කිරීම කරොත් තමයි අපිට අනාගතයේ හදාගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම නව ආයෝජන අවස්ථා ගැන දැනගන්න ඕන මේ ව්‍යවසායකත්වයේ ඉදිරියට යන්න. ඉතින් ඒ කාරණා ටික දැනගත්තේ නැත්නම් ඒ ව්‍යවසායකයට ඉදිරියට යන්න පොඩ්ඩක් අපහසුතාවයට ලක් වෙනවා. ඒ හින්දා තමයි මේ මූල්‍ය සාක්ෂරතාවය ඊටම වැදගත් වෙන්නේ. ඉතින් අපි අර ඉස්සෙල්ලා කතා කරපු මුදල් කියන එක ඔය අතරින් ඇවිල්ලා දැන් මුදල් පරිහරණය කරන විදිය දැනගන්න ඕනේ. ඒතර මුදලේ ප්‍රධාන කාර්යයන් ටිකක් තියෙනවා. ඉතින් මේ කාර්යයන් පිළිබඳ පොඩ්ඩක් අපි දැනුවත්භාවයෙන් තොර වුණොත් අපිට මේ මූල්‍ය සාක්ෂරතාවය කියන එක තේරෙන්නේ නැතුව යනවා. ඉතින් ඒ නිසා මුදලේ කාර්යයන් හතරක් තියෙනවා ප්‍රධාන වශයෙන්. එකක් තමයි වටිනාකම හුවමාරු කිරීමේ මාධ්‍යයක් විදිහට ක්‍රියා කරනවා මේ මුදල. ඒතකොට ඒක අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු ව්‍යවසායකයෙක් ඉන්නවා හොඳ චිත්‍ර ශිල්පියෙක්. ඔහු අඳින චිත්‍රයේ වටිනාකම, ඒ කියන්නේ ඔහු කාට හරි විකුණනවා කියලා හිතමු. ඒ විකුණුම්කරු කියනවා මේකට 50000ක් මං සල්ලි වලින් දෙන්න. අන්න ඒකට කියනවා වටිනාකම හුවමාරු කිරීමේ මාධ්‍යයක් විදිහට කටයුතු කරනවා. ඒතකොට අපි අනිත් එක ගත්තොත් එහෙම වටිනාකමේ මිම්මක් විදිහට මුදල කටයුතු කරන්න ඕනේ. ඒකට උදාහරණයක් අපි ගමු සාමාන්‍යයෙන් මේසන් බාස් කෙනෙක් හරි ටයිල් බාස් කෙනෙක් හරි ඒ වැඩ කරන ප්‍රමාණයට ඔවුන් කියන වර්ග අඩියකට රුපියල් 1000යි කියලා කියනවා. ඒතකොට අන්න වටිනාකමේ මිම්මක් විදිහට මුදල ක්‍රියා කරනවා ඒ වෙලාවේ. ඒ වගේම වටිනාකම රැස් කිරීමේ මාධ්‍යයක් විදිහට කටයුතු කරන මුදල. උදාහරණයක් විදිහට අපි සල්ලි බැංකුවේ දානවා කියනවා. ඒතකොට බැංකුවේ දානවා කියන්නේ වටිනාකම රැස් කරන එක ක්‍රමයක්. තවත් ක්‍රමයක් තමයි අපි මුදල් ප්‍රමාණයක් අපි අතේ තියා ගන්න එහෙම නැත්නම් ගෙදර කොහේ හරි තියලා තියෙනවා. ඒකත් ඇවිල්ලා මුදල් රැස් කරගන්න ක්‍රමයක්. ඒතර මුදලේ තුන්වෙනි කාරණාව තමයි මුදල් රැස් කරගැනීමේ හැකියාව තියෙන්න ඕන එක. ඊගාව එක තමයි ණය ගනුදෙනු කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ මේ මුදලට. ඒකට උදාහරණයක් ගත්තොත් එහෙම අපි හිතමු සිල්ලර ව්‍යාපාරයක් තියෙනවා. මේකට තොග වෙලෙන්දෙක් ඇවිල්ලා භාණ්ඩ ටිකක් දානවා. ඊට පස්සේ මුදලාලි කියනවා අද නම් නෑ සල්ලි ඊගාව මාසේ තමයි ගෙවන්න වෙන්නේ. අන්න එතන තියෙනවා ණයට ගනුදෙනු කිරීම සඳහා මුදල් ඒ කියන්නේ මුදලේ කාර්යයක් විදිහට ණයට ගනුදෙනු කිරීම තියෙනවා. ඉතින් අන්න ඒ කාරණා හතරත් එක්ක ඔන්න දැන් මුදලේ කාර්යනුත් එක්ක එනවා. ආපුවම මේ මූල්‍ය සාක්ෂරතාවය ඇතුළට ආපුවම මේක මෙන්න මේ කාර්යයන් සහ ඊට පස්සේ මේ කාර්යයන් හරියාකාරව තේරුම් අරගෙන ව්‍යවසායකයා කාර්යයන් හොඳට කරගෙන යද්දී ඔන්න මුදලේ බලය කියලා වචනයක් එනවා. ඒ කියන්නේ තමන්ගේ ජීවිතය පහසු කර ගැනීමට, එදිනෙදා කටයුතු පහසු කර ගැනීමට, ජීවිතය සුව පහසුව විඳින්න අන්න අරගෙන කාරණා හතරත් එක්ක එකතු වෙලා ආපුවම මුදලේ බලය කියලා කියනවා. ඉතින් මේ මුදලේ බලයත් එක්ක ව්‍යවසායකට ලොකු දෙයක් ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මේ මූල්‍ය සාක්ෂරතාවයත් එක්ක යද්දී අනිවාර්යයෙන්ම ව්‍යවසායකයා මේ කරුණු පිළිබඳ ඉතා හොඳින් දැනගත යුතුයි. එහෙම නැත්නම් ව්‍යවසායකත්වයේ ඉදිරි පිම්මට යාමේදී ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. ඔව් එතන කතාවෙන් අපිට පැහැදිලි වුණා ව්‍යවසායකට මූල්‍ය සාක්ෂරය වැදගත් වන්නේ ඇයි මේ හැම දෙයක්ම කතාව. එතකොට යම් ව්‍යවසායකයෙක් හිතනවා නම් මගේ මූල්‍ය සාක්ෂරතාවය මදි. මට මේක තව වැඩි දියුණු කර ගන්න ඕනේ. මොනවද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග? ඔව් ඇත්තෙන්ම ව්‍යවසායකයෙක් විදිහට තමන්ගේ මූල්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කර ගැනීමට නම් පියවර කීපයක් අනුගමනය කරන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් ව්‍යවසායකයා මුලින්ම කළ යුත්තේ අර අපි උදාහරණයක් ගමු බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා තමන් උපයන ආදායමෙන් ආදායම කොටස් 4කට බෙදලා 4න් 2ක් ආයෝජනය කරන්න කියලා කියනවා. 4න් 1ක් ඉතිරි කරන්න කියනවා. 4න් 1ක් තමයි වියදමට ගන්න කියන්නේ. ඉතින් මෙන්න මේ ඒ දේශනාවේ සඳහන් වෙන ආකාරයට ව්‍යවසායකයා අනිවාර්යයෙන්ම තමන්ගේ කොටසෙන් 2ක් ආයෝජනය සඳහා ආපහු යොදවන්න ඕනේ. ඒතර මේ ආයෝජනය සඳහා ආය යෙදුවොත් තමයි තමන්ට මේ ව්‍යවසායකත්වයේ ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒතර ව්‍යවසායකයා මේ මූල්‍ය සාක්ෂරතාවය ඇතුලේ තියෙන ප්‍රධාන කාරණා 4 යටතේ පළවෙනි එක තමයි ආදායම් ඉපැයීම. ඒතකොට ආදායම් ඉපැයීමට විවිධ මාර්ග තියෙනවා. ඒතකොට මේ ව්‍යවසායකයා කියන්නේ අර ව්‍යාපාරිකයන් වෙනස් වූ පුජ්‍යලියෙක්. නිතරම අලුත් දේවල් දකිනවා. අලුත් අවස්ථා දකිනවා. අවදානම් වලට මුහුණ දෙමින් බය නැතුව නිෂ්පාදනයේ වෙළඳ පොළ ඉදිරිපත් වෙනවා. ඉතින් අන්න ඒ වගේ තියෙන දේවල් බලන්න ඕන ඉස්සෙල්ලා තව මොනවද තියෙන අවස්ථා. උදාහරණයක් මම කියන්නම්. මේ අපි කුඩාම පරිමාණය වෙනදා සුද්ධ පරිමාණින් ඉන්න අපි බිම්මල් නිෂ්පාදකයෙක් ගත්තොත් බිම්මල් නිෂ්පාදනය හැමදාම වෙළඳ පොළට ඉදිරිපත් කරනවා වෙනුවට ඔහු බලන්න ඕන සොසේජස් එකක් නිෂ්පාදනය කරලා දෙන්න බිම්මල් වලින්. ඒ වගේම බිම්මල් වලින් අපි හිතමු පිටි වර්ගයක් නිෂ්පාදනය කරනවා. අන්න එහෙම දාලා බලන්න ඕන තව ආදායම් උපයන්න ක්‍රම තියනවාද කියලා. ඒ නිෂ්පාදනයෙම. එහෙම කරොත් තමයි මේ ව්‍යවසායකට ඉදිරියට යන්න පුළුවන්. ඒතකොට මේවා තමයි මූල්‍ය සාක්ෂරතාවේ තියෙන කොටස්.
අනිත් එක තමයි දැන් අර බුදුහාමුදුරුවෝ වගේ ආයෝජනය කිරීම. එතකොට ආයෝජනය ආදායමෙන් හතරෙන් දෙකක් ආයෝජනය කරන්න ගියපුවාම ඔහු බලන්න ඕන අලුතෙන්ම අර තියෙන එකම කොටස් කරලා අලුත් නිෂ්පාදනයක් දෙනවා වගේම අපිට තව දැන් අපි හිතමුකෝ වෙන සමාගමක කොටස් මිලදී ගන්න පුළුවන්ද? ඒ වගේ ආයෝජනයක් කරනවද? එහෙම නැත්නම් වෙනත් නිෂ්පාදනයකට අතුරු නිෂ්පාදනයකට යොමු වෙනවද? අන්න ඒ වගේ දෙයක් කළා තවත් ආයෝජනය කළා තමන්ගේ ආදායම වැඩි කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම ඉතිරි කිරීම අනිවාර්යයෙන්ම ඉතිරි කරන්න ඕන. අපි මේ ඉතිරි කිරීමේ සංකල්පයක් තියෙන එක අපි අවසන් හරියට කතා කරමු. ඉතිරි කිරීම අනිවාර්යයෙන්ම 4න් එකක් ආදායමෙන් ඉතිරි කරන්නත් පුරුදු වෙනවා. එහෙම වුණොත් තමයි අපිට මතකයි පහුගිය කාලේ කොරෝනා කියන ගැටලුව ආවා. ඒතකොට ඒ ඉතිරි කිරීම කරගත්ත සියලු දෙනාම සාමාන්‍යයෙන් ඒ කාලේ ඒක කොහොම හරි රැකගෙන ගියා. නැති අය තමයි පොඩ්ඩක් වැටුනේ. ඒ නිසා ඉතිරි කිරීම හරි වැදගත් වෙනවා. ඒ වගේම නව ආදායම් උත්පාදනයේ සඳහා වෙනත් දේවල් නව වෙළඳ පොළවල් දැන් අපේ ඩිජිටල් මාකටිං කියලා තියෙන අලුතෙන්ම දෙයක්. ඉතින් අන්න ඒ වගේ දේවල් තියෙනවද කියලා හොයා බලන්න. එතකොට තමයි මේ ව්‍යවසායකට ඉදිරියට යන්න පුළුවන්. එතකොට ව්‍යවසායකයා විදිහට ඉදිරියට යන්න නම් මේ මූල්‍ය සාක්ෂරතාවයේ තියෙන කාරණා සියල්ලම අනිවාර්යයෙන්ම සලකා බලන්න ඕනේ. අපි කතා කරන අපි ආදායමෙන් අනිවාර්යෙන් 4න් එකක් ඉතුරු වශයෙන් පාවිච්චි කරන්නේ. ඇයි ඉතිරි කිරීම මෙච්චර වැදගත් වෙන්නේ? ඔව්. අපි දැන් සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් පුරුදු වෙලා තියෙන්නේ ආදායමක් ගන්නවා, වියදම් කරනවා, ඊට පස්සේ ඉතුරු වුණොත් ඉතුරු කරනවා. හැබැයි සංකල්පේ වැරදි. අද වෙනකොට සංකල්පේ ප්‍රධානම විදිහට හැසිරෙන්නේ ආදායමක් හොයනවා, ඉතිරි කරනවා. අනිවාර්යෙන් අර කියපු ආදායමෙන් 4න් එකක් ඉතිරි කරලා ඉතුරුවා තමයි අපි වියදම් කරන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරා වගේ ආයෝජනයේට දෙකක් යොදවලා එකක් ඉතුරු කරලා ඉතුරු එකනේ වියදම් කරන්න කියන්නේ. හැබැයි අඩුම තරමේ එකක් ඉතුරු කරන්නම ඕනේ. එතකොට අපි දැනගන්න ඕනේ මේ වෙනකන් ඔබ භාවිතා කරේ ආදායමක් හොයලා වියදම් කරලා ඉතිරි කරනවා නම් ඒක වැරදි. ඒ හින්දා තමයි අපිට හැම වෙලාවෙම නෑ කියලා කියන්නේ. එහෙම වෙන්න බෑ. ආදායමෙන් යමක් ඉතිරි කරලා ඊට පස්සේ තමයි අපි වියදම් කරන්න ඕනේ. ඒ නිසා දැන් ඔබ ව්‍යවසායකත්වයේ සාර්ථකත්වයෙන් නම් මේ දේ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒ වගේම ඔබේ ව්‍යවසායකත්වයේ සාර්ථක කර ගැනීමට මේ මූල්‍ය සාක්ෂරතාවය යටතේ තවත් කාරණා කිහිපයක් තියෙනවා. මම දැන් ඒ ගැනත් පොඩ්ඩක් කතා කරනවා. එතකොට ඔබ කරන හැම දෙයක්ම ඒ කියන්නේ එදිනෙදා වෙන්නේ ගනුදෙනු හා සිද්ධි තමයි ව්‍යවසායකත්වයක වෙන්නේ. එතකොට අන්න මේ දේ ඔබ සටහන් කරනවාද? අනිවාර්යයෙන්ම ඔබ ව්‍යවසායකයෙක් නම් ගනුදෙනු හා සිද්ධි සටහන් කරන්න ඕනේ. ඒකට කියනවා ගිණුම් කරන එක කියලා. හැබැයි මේ කියන්නේ හරබර කරලා සටහන් කරන එක නෙවෙයි. ඔබ තනි සටහනකින් හෝ ඔබගේ සිද්ධිය එදිනෙදා ලියන්න ඕනේ. ඒකට කියනවා අපි ගණදෙනු හා සිද්ධි සටහන් කරගෙන. ඉතින් ව්‍යවසායකයෙක් විදිහට ඔබට මේ ව්‍යවසායකත්වය සාර්ථක කරගන්න නම් මේ මූල්‍ය සාක්ෂරතාවය ඇත්තටම කොහොමද වෙන්නේ කියලා හොයා බලන්න නම් ඒ දේ දැනගන්න අනිවාර්යෙන් ගණදෙනු හා සිද්ධි වාර්තා කරන්න ඕනේ. ඒ වගේම තමයි ආදායම් සහ වියදම්. Taman දෙන ආදායම් මොනවද වියදම් මොනවද කියලා තමන් ලියන්න ඕනේ. ඇත්තටම බොහෝ ව්‍යවසායකයෝ මේවා ලියන්නේ නැහැ. තමන් හිතෙන් මතක තියාගෙන ඉන්නවා. නමුත් ඒක වැරදි. ඔබ ලියුවොත් තමයි ඔබට පේන්නේ මෙන්න මේ වගේ ආදායම් එන්නේ. මේවා තමයි මගේ වියදම් ටික. ඒ නිසා අනිවාර්යෙන් ආදායම් සහ වියදම් සටහන් කරගන්නම ඕනේ ව්‍යවසායකයෙක් විදිහට ඉදිරියට යන්න නම්. ඒ වගේම තමයි දැන් යම්කිසි නිෂ්පාදනයක් කරනවා නම් ඒ නිෂ්පාදනයට අදාළ ඒකක පිරිවැය. දැන් ගොඩක් ව්‍යවසායකයෝ දන්නේ නැහැ තමන්ගේ ඒ නිෂ්පාදනය කරන භාණ්ඩයට යන හරිම පිරිවැය කීයද කියලා. හැබැයි ඔවුන් මිලක් තීරණය කරලා අලෙවි කරනවා. හැබැයි ඒ අලෙවි කරද්දී ඔවුන්ට ලැබෙන ලාභය ඉතා සුළු ප්‍රමාණයක් වෙන්න පුළුවන්. සමහරට පාඩු වෙන්නත් පුළුවන්. ඒ නිසා අන්න ඒ දේවල් ගැන දැනගන්න නම් ඒකක පිරිවැය ගණනය කරන්න පුළුවන්. එතකොට ඒකක පිරිවැය ගණනය කර ගැනීමේ වාසියක් විදිහට ඔබට පුළුවන් තමන්ගේ ලාභය අඩුයිද වැඩිද කියලා එක ඒකකින් එන ගාන හොයාගන්න. ඉතින් ඒක ඒ වගේ දේවල් තමයි මේ මූල්‍ය සාක්ෂරතාවය කියලා කියන්නේ. ඒ වගේම තමයි මිල කිරීම. ඔබ නිෂ්පාදනය කරන භාණ්ඩයේ හෝ සේවාවේ මිලක් තීරණය කරන්න ඕනේ. එතකොට අපි සාමාන්‍ය මේ මිල තීරණය කිරීමේදී මම කෙටියෙන් කාරණා කීපයක් කියන මිල වර්ග ඔබට ඉදිරියේදී වෙන වැඩසටහනින් ඔබට මිල ගැන දැනුම ලබා ගන්න පුළුවන්. ඇත්තම සාමාන්‍යයෙන් ඔබ දැකලා ඇති අපි සාමාන්‍යයෙන් බාට දෙකක් වගේ ගන්න ගියොත් එහෙම ඔබ දකිනවා 1999 799යි. එහෙම නැත්නම් 999 799. අන්න වගේ මිල ක්‍රමයක්. ඒක එක මිල ක්‍රමයක්. ඒකට කියනවා මනෝ විද්‍යාත්මක මිල ක්‍රමය. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් රුපියල් 1000ක ඉවොත් පොඩ්ඩක් පස්සට යනවා ගාණ වැඩි කියලා. හැබැයි 7යි අඩු. හැබැයි ඒත් 999 799 කියව මිලදී ගන්නවා. ඒතකොට ඒක අපේ මනසට තමයි වදින්නේ. ඒ එක මිල ක්‍රමය. ඒ වගේම තව තියෙනවා තරංකාරී මිල ක්‍රමය. ඒ කියන්නේ ඔබගේ නිෂ්පාදනය ඔබ කරන නිෂ්පාදනය වගේම නිෂ්පාදනය කරන වෙනත් ව්‍යවසායකයෝ ඉන්නවා. ඒ
පුජ්‍යලින්ගේ මිල අනුව තමන්ගේ මිල සමාන එකට තරංකාරී මිල කියනවා. ඒ වගේම සාමාන්‍ය වෙළඳ පොලේ තීරණය වෙලා තියෙන යම් කිසි භාණ්ඩයකට රුපියල් 500 තීරණය වෙලා තියෙනවා. ඊට වඩා අඩු මිල ක්‍රමයකුත් යොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට වඩා ගාණක් වැඩි කරලා විකුණන මිල ක්‍රමයකුත් යොදා ගන්න පුළුවන්. ඉතින් මේ මිල කිරීමේ ක්‍රම ගැන අවබෝධය ලබා ගැනීමත් ඉතා වැදගත් වෙනවා මේ මූල්‍ය සාක්ෂරතාවය යටතේ ව්‍යවසායකයෙක් විදිහට ඉස්සරහට යන්න නම්. ඒ වගේම මුදල් පොත. අපි දැන් ඇත්තටම අපි සිල්ලර් ව්‍යාපාරයක් වගේ ගත්තොත් එහෙම ක්ලාච්චුව. ඉතින් ව්‍යවසායකයෙක් විදිහට ඔබටත් මේ මුදල් එක්ක වෙනම තැනක තියලා ඇති. කොහොම හරි මුදල් පොත කියලා කියන්නේ ඔබගේ මුදල් එදිනෙදා සල්ලි එන ඒවා සහ ඔබගේ මුදල් වශයෙන් යන ඒවා සටහන් කරන පොත. ඒතකොට සාමාන්‍යයෙන් ඔබට ඒකට අයිඩියා එකක් නැත්නම් මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. සාමාන්‍යයෙන් CR පොතක් හරි අරගෙන ඔබට ඒක දෙකට බෙදලා අපේ දැන් අපේ අත් දෙක ගත්තොත් වම් අත පැත්තේ මුදල් ලැබීම් ලියා ගන්නවා. ගෙවෙන ඒවා දකුණු අත පැත්තේ ලියනවා මේ පොතේ. ඉතින් අන්න ඒ විදිහට කරලා බැලුවොත් ඒකට කියනවා මුදල් පොත. ඉතින් ඒකේ මාසය අවසානයේ හෝ සතිය අවසානයේ ඔබට ශේෂ කරලා බලන්න පුළුවන් මුදල් කොච්චරක් තියෙනවද කියලා. ඉතින් මේ මුදල් පොතක් පාවිච්චි කරන්න ඕනේ. මේ වගේ ලියන්න ඕනේ. ඉතින් මේ වගේ දැන් අපි කතා කරා ඉස්සල්ලා ආදායම් වියදම් ලියන්න ඕනේ ඒක පිරුවේ ගන්න ඕනේ. ඇයි මේවා කරන්න කියන්නේ කියලා හිතුවොත් එහෙම ඔබ මේවා දකින්න ඕනේ ලියලා තියෙනවා. දකිද්දි තමයි තේරෙන්නේ මේක මට මිස් වෙලා තියෙනවා. මේක අනවශ්‍ය දෙයක්. ඉතින් මේවා දකින්න නම් සටහන් කරන්න ඕනේ. ඒ නිසා මේ මුදල් පොත කියන එක ඉතා වැදගත් වෙනවා. මුදලින් යන්නේ සහ එනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අයවැය වාර්තා. ව්‍යවසායකයෙක් විදිහට ඉදිරියට යන්න නම් අයවැය වාර්තාවක් හදා ගන්න ඕනේ. ඉතින් ඔබ අයවැය වාර්තාවක් කියලා කියන්නේ මේක මේ වෙලාවේ වෙන දෙයක් නෙවෙයි. අපි හිතමු ඉදිරි මාසය තුල වෙන්නේ කොහොමද? ඒ කියන්නේ අයවීම් අපිට මොනවද එන්නේ? වැයවීම් මොනවද යන්නේ කියන එක කලින් හදනවා. ඇස්තමේන්තුවක් විදිහට අය වෙන්න දෙනවා මෙන්න මේකෙන් එනවා ආදායම. මේ දෙයෙන් එනවා. ඉතින් අන්න ඒ විදිහට අයවීම් ටික හදලා ඒ වගේම මේ මාසේ වැය මොනවද යන්නේ? මේවා යන්නේ. කලින් ලියලා බලනවා. එතකොට ඔබට තේරෙනවා ව්‍යවසායකයෙක් විදිහට මෙන්න මේ ඊගාව වෙන මාසේ මගේ ආදායම මෙන්න මේකෙන් අඩු වෙලා තියෙනවා. ඒ නිසා මේ වියදම ඉස්සරහට කරන්න බෑ ඊගාව මාසේ. අන්න මූල්‍ය සාක්ෂරතාවය. ඉතින් ඒ දේ කලින් දැකලා තීරණයකට එළඹෙනවා මේ මාසේ මෙහෙම කරන්න බෑ කියලා. ඉතින් ඒකට තමයි අපි අයවැය වාර්තාවක් හදන්නේ. ඒ වගේම ව්‍යවසායකයන්ට ඊටම වැදගත්ම දෙයක් තමයි ව්‍යාපාර සැලැස්ම. ඉතින් ඔබ ව්‍යවසායකයෙක් විදිහට ඉදිරියට යද්දී ඔබගේ අවුරුදු 1 2 3 4 5 හෝ එහෙම නැත්නම් අවුරුදු 3කට ඔබගේ අනාගතයේ ව්‍යාපාරය එහෙම නැත්නම් ව්‍යවසායගත යන්නේ කොහොමද කියන එක චිත්‍රයක් වගේ මැවිලා පේන එකක් අපි හදන එකට කියනවා ව්‍යාපාර සැලැස්ම. ඒතකොට මේකේ තියෙන්නේ අනාගතය පිළිබඳ ව්‍යවසායගත කොහොමද දුවන්නේ කියලා. ඉතින් මේක හදපුවාම ඊටාම වැදගත් දෙයක්. ඉතින් ඔබ මේකේ හදන්නේ අනාගතයට තමයි. නමුත් ඔබගේ ව්‍යවසායගත පියවරෙන් පියවර දියුණු වෙන්නේ කොහොමද කියලා තමයි මේකෙන් පෙන්වන්නේ. ඉතින් ඇත්තටම මේ ව්‍යාපාර සැලැස්මක් හදන එකේ විශාල චිත්‍රයක් මවා ගන්න පුළුවන් මේ මූල්‍ය සාක්ෂරතාවය අනුව අපි කොහොමද මේ ව්‍යවසායගත ඉස්සරහට යන්නේ කියලා. ඒ වගේම තමයි ඔබ ව්‍යවසායකත්වය කරගෙන යද්දී මේ ලංකා බැංකුවෙන් ඔබට මේ හඳුන්වා දීලා තියෙන ණය යෝජනා ක්‍රමය වගේම තවත් ණය යෝජනා ක්‍රම තියෙන්න පුළුවන්. ඒතකොට අන්නේ පිළිබඳවත් ඔබ දැනුවත් වෙන්න ඕනේ. ඉතින් මේවා දැනුවත්භාවය එක්ක යනවා කියන්නේ මූල්‍ය සාක්ෂරතාවය තමයි. ඉතින් ඔබ මේවා හරියට බුද්ධිමත්ව සිතාමතා හොඳින් අධ්‍යයනය කරලා ව්‍යාපාරික ව්‍යවසායකත්වයක් කරා ළඟා වෙන්න. එහෙමත් නැත්නම් ආර්ථිකයේ කොඳු නාරටිය කියන සුද්‍ර කුඩා පරිමාණ කියන ව්‍යවසායකත්වයේ සහ ව්‍යාපාර සියල්ලංග එකතුවේ රැඳී සිටින ඔබ මෙතනින් පිම්මක් ඉස්සරහට පයින්න. එහෙම නැත්නම් මධ්‍ය පරිමාණ හෝ මහා පරිමාණ වෙන්න නම් මේ කියන මූල්‍ය සාක්ෂරතාවය ඊටාම වැදගත් වෙනවා. ඉතින් රටේ වටිනාම සම්පත තමයි ඔබ. ඉතින් ඔබට පුළුවන් විශාල දෙයක් කරන්න. ඒතර මේ වෙනකොටත් අපේ ආර්ථිකය දත්ත ගත්තොත් ඔබගේ දායකත්වය 52%කට වඩා වැඩි දළ දේශීය නිෂ්පාදිතයේ. ඒ වගේම සේවා සැපයීම 45%කට වඩා වැඩි. ඉතින් ඔබ ඊටාම වැදගත්. ඉතින් ඔබට මේ මූල්‍ය සාක්ෂරතාවයේ දැනුම ලබා ගත්තොත් ඔබට අනිවාර්යයෙන්ම ඉස්සරහට යන්න අවස්ථාවක් තිබෙනවා. ඔව් ජයශාන්ත මහත්මයා. දැන් යම් ව්‍යාපාරිකයෙකුට හිතන්න ව්‍යවසායකයෙකුට හිතෙන්න පුළුවන් මගේ මූල්‍ය සාක්ෂරතාවය මම වැඩි දියුණු කර ගන්න ඕනේ. මට උපදෙස් ලබා ගන්න. කොහොමද ඔබ ආයතනය හා සම්බන්ධ වෙලා ව්‍යවසායකයෙකුට උපදෙස් ලබා ගැනීමට හැකියාව? ඔව්. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය කියලා කියන්නේ 2006 අංක 17 දරන පනතක් යටතේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරලා ශ්‍රී ලංකාව තුළ ව්‍යවසායකත්වය නගා සිටීමට 99%කටත් වැඩිය බලය පවරින් පිළිපදපු ආයතනයක්. මේක තියෙනවා කර්මාන්ත අමාත්‍යාංශය ව්‍යවසායකත්ව සංවර්ධන
අමාත්‍යාංශය යටතේ තියෙන එක් ආයතනයක් විදිහට ඒ වගේම අපේ ශ්‍රී ලංකාව තුළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හැම එකම ඉන්නවා අපේ ව්‍යවසාය සංවර්ධන නිලධාරී. ඉතින් ඔබට ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගිහිල්ලා ව්‍යවසාය සංවර්ධන නිලධාරී හම්බෙලා ඔබගේ ගැටලුව කිව්වොත් ඔබට අනිවාර්යයෙන් මේකට උත්තරයක් ගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි අපේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ වෙබ්සයිට් එක neda.gov.lk. ඉතින් ඔබට වෙබ්සයිට් එකට ගියොත් ඒකේ අපේ ප්‍රධාන කාර්යාලයේ තියෙන සියලුම විස්තර තියෙනවා. නාරාහෙම්පිට ප්‍රධාන කාර්යාලය පිහිට ඇති වෙනවා. ඉතින් ඒ තොරතුරුත් එක්ක ඔබට සම්බන්ධ වුණොත් ඔබට ඕනෑම මේ ව්‍යවසායකයෙක් විදිහට ඉදිරියට යද්දී ඕනෑම ගැටලුවකට විසඳුමක් වගේම අපේ සියලුම සහාය ඔබට ලබා ගන්න පුළුවන්. ඔව් මම හිතනවා අපේ තරුණ ව්‍යවසායකයින්ට අද මේ කතා කරපු මූල සාක්ෂරතාවය පිළිබඳ යම් මූලික දැනුමක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් අද අපේ සම්ප්‍රදායකත්වයේ ලබා දීම අප සමග එකතු ජයශාන්ත කුමාර මහතාට අපි ස්තුතිය පෙන්නනවා. අවස්ථාව